මම අවුරුදු 16 ඉඳගෙන තමයි රෙදි මහන්න පුරුදු වුණේ. පුරුදු වෙලා ඒක දැන් බැන්දට පස්සෙත් මම දිගටම ළමයින්ට උගන්වන්නේ. මගේ දරුවෝ 4 දෙනාටම උගන්වන්නත් මට මේ හම්බු කරගත්ත මුදල් විපහදම් කරලා තමයි දැන් නම් මං තනියම ජීවත් වෙන්නේ. තියෙන්නේ මං උදේ පාන්දර නැගිටින්නේ 4:00ට 5ට උයා පියාගෙන ගෙදර වැඩ කරලා ඒ කටයුතු සියල්ලම කරලා තමයි මං බස් එකේ මෙතෙන්ට එන්නේ. ගෙදර ඉන්නවා බල්ලෝ දෙන්නෙකුත් මං ඒ දෙන්නටත් කන්න බොන්න දීලා ඒ කූඩුවත් උදලා ඒවත් කරලා තමයි මෙතෙන්ට එන්නේ. ඇවිල්ලා ඉතින් මගේ දවසේ වියදම මං හොයා ගන්නවා. මගේ ඉතින් සෞඛ්‍ය තත්ත්වයක් කියන්න මට සීනි පෙළසර කොලෙස්ටරෝල් ඒ කිසිම ලෙඩක් නෑ මට. මම ඇත්ත වශයෙන්ම මං දිරිය කාන්තාවක් කියලා මගේ හිත මට කියනවා. මං උදේට නැගිටින්නේ බුදුන් සිහි කරගෙන මගේ වැඩ කටයුතු කරගන්න මට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මම නැගිටින්නේ. මට ඉතින් හරිම සතුටුයි. මට හරිම සතුටු ජීවිතයක් මං ගත කරන්නේ. මං දරුවෙකුටවත් අතපාන්නේ නෑ. ලෙඩකට දුකකට බෙහෙත් ටිකක්වත් ගන්න මං එකම දරුවෙක්ගෙන්වත් ඉල්ලලා නෑ. ඉල්ලන්න සිද්ධ වෙන්නත් එපා කියලා මං කියනවා. මට හරිම සතුටුයි මගේ ජීවිතේ මම මේ ගත කරන ජීවිතේ තාමත්ම සතුටු ජීවිතයක් ගත කරනවායි කියලා මට සතුටින්ම කියන්න පුළුවන්. ලෝකයේ සියලුම ප්‍රශ්නවලදී මුලින්ම ප්‍රේස් කරන්න වෙලා තියෙන්නේ කාන්තාවන්ට. ඉතින් එහෙම කාන්තාවට ඇත්තටම ලොකු සිකියුරිටි එකකුත් නැති වුණත් අද ලෝකයේ සියලු ප්‍රශ්න ජය ගැනීම සඳහා විවිධ නිර්මාණ වලට ක්‍රියාවන් වලට කාන්තාව යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ කාන්තාවක් තමයි මම මේ මොහොතේ තෝරගෙන තියෙනවා මේ ලෝකේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන පොලිතින් නැත්නම් shopping bag කියන්නේ මේක පිච්චුවතින් ඩයොක්සින් සහ පියුරාන් කියන ඉතා විෂකාරක වායුවට එකතු කරන ප්‍රබල විෂකාරක දෙකක්. ඉතින් මේ තුලින් පරිසරය විනාශ වෙනවා. ඉතින් මේක ජලයට එකතු වුණත් එහෙමයි, පොළොවට එකතු වුණත් එහෙමයි. ඉතින් මම ඒ නිසා තෝරගත්තා මෙන්න මේ නිර්මාණ එකතු කරන්න. මේකත් හොඳම දෙයක් නෙවෙයි. නමුත් පොලිතින් ප්ලාස්ටික් වලින් මේ විවිධ නිර්මාණ හදලා සමාජගත කරන්න. එතකොට මම සමාජ ක්‍රියාකාරිනියක් විදියට මේ මොහොතේ වැඩ කරද්දී මම සතුටු වෙනවා. ඇත්තටම මම කාන්තාවක් වීම ගැන. මේ මොහොත වෙනකොට කාන්තාවට නිසි තැනක් අපිට ලැබිලා නැහැ. නමුත් මම විශ්වාස කරනවා අපේ හැකියාවන් තුලින්, දක්ෂතා තුලින් සහ නිර්මාණ තුලින් අපිට තැනක් ගොඩනගා ගන්න පුළුවන් කියලා. ඒ නිසා මම සියලුම කාන්තාවන්ට ආරාධනා කරන ඔබගේ ශක්තියින් විවිධයි, නිර්මාණ හැකියාවන් විවිධයි. එකතු වෙමු. එකතු වෙලා මේ විශ්වය වෙනස් කරමු. ජය ගනිමු. අපි උදේ 7:00ට මේ හේන් වලට යන්නේ දළු කඩන්න ගිහිල්ලා දළු කඩලා අවුව වැස්ස කිසිම දෙයක් බලන්නේ අපි උඩරින් මෙහෙසිලා අපි ඒ දවල් ටික කඩලා 4:00 වෙනකොට ඒ අයිතිකාරයන්ට දළු බාර දීලා අපි ආයි ගෙවල් වල ගිහින් ගෙදර යඩ කරන කාන්තාවගෙන අපි පුදුම දුකක් ඉඳින ඒ වුණත් අපි හරි සතුටින් අපේ ජීවිතේ අපි මේ දළු කඩලා අපි ඒ ජීවත් වෙන්න ඒ හම්බ කරන්නේ. ඒක අපි කිසිම එකක් නැහැ. අපි ඒට ඒ අවුව වැස්ස කියන එක කිසිම ගාණක් නැහැ. ඉතින් අපේ මේ අමාරුව ඒක අපිට මේ දළු ගෝණි අරගෙන ගිහින් එහෙම බරක්ක ඒව කියලාවත් අපි හිතන්නේ නැහැ. ඉතින් අපි මේ ආවහම ඒ අපේ වැඩ කොටස අපි කරලා අපි ඒ ඉවර කළා. ආයි අපි ගෙවල් වලට ගිහින් ගෙදර තියෙන යුද්ධෙත් කරනවා. ඉතින් අවාන්තාවක් කියන්නේ ඉතින් ඇත්තටම මේ හරි ධෛර්යවන්ත කෙනෙක්. ළමයි 3 දෙනෙක් ඉන්නවා. මහත්තයා නැතුව මම මේ දේ කරගෙන තමයි ජීවත් වෙන්නේ.
මේ ළමයි 3 දෙනාගේ ඉස්කෝලේ වැඩයි. ළමයි 3 දෙනා බලාගෙන මේක තමයි ගෙදර ඉඳන් කරන රස්සාවක් විදිහට. මේ ව්‍යාපාරයේ ඉස්සර වෙලා නයිලෝන් වලින් කරේ. දැන් අපි කොහු වලින් කරන්නේ. කොහු ව්‍යාපාරය නිසා මේ පරිසරයත් දූෂණය වෙන්නේ. දියුණු වෙලා තියෙන මගේ ළමයිගේ වැඩ කටයුතු කරන්නේ මම මේකෙන්. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මේකෙන් මේ ළමයි ලොකු මහත් කරගෙන ජීවත් වෙන්න තමයි. කාන්තාවක් වීම ගැන මම සතුටු වෙනවා. ඇත්තටම මට ළමයි ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නේ. ඒ ළමයි 3 දෙනාටත් සත්‍යයක් වගේ ගෑනු ළමයි 3 දෙනාටත් මම ජීවත් වෙන්න තමයි බලාපොරොත්තු වෙනවා.